ඔන්නද අපි ඇවිල්ලා ඉන්නේ චැලෙන්ජ් එකක් කරගෙන. අපි පළවෙනි වතාවට තමයි මේව චැලෙන්ජ් එකක් කරන්නේ. ඉතින් මම මෙහෙම බලන්නේ ෆෝන් එකේම වීඩියෝ කරන නිසා. හරිද? මේ ඒ චැලෙන්ජ් එක තමයි අපි TikTok එකෙන් තමයි මේක දැක්කේ. කපල් එකක් කරපු පිටරට එක කපල් එකක් කරපු චැලෙන්ජ් එක. ඒක තමයි මේ ලෝක සිතියමක් අරගෙන ඒකෙන් නෑ මෙතන බලන්න. හරි. ඒකෙන් මේ රටක් සිලෙක්ට් කරලා ඒගැන හම්බු ලෙස එම සිලෙක්ට් කරලා මේ ඒ රටට අදාළ මොනහරි ජනප්‍රිය කෑමක් ඒ රටට අදාළ ජනප්‍රිය කෑම හදලා අපි කනු කියදම හිතන්ගන්න නොකතම චලෙන්ජ් එක. හරිද? කොහොම වේද කියලා කියන්න දන්නයි බලමු. දැන් අපි රටක් සිලෙක්ට් කරමු. එහෙනම් මම මෙහෙම සිලෙක්ට් කරන්න යන්නේ පොඩ්ඩක්. හරි. මම බලාගෙන ඉන්නේ දැන් පේන්නේ නැහැ. පේනව නේද මේක? ස්ක්‍රීන් එක පේනවා. කරගෙනද? ඔයා පොඩ්ඩක් චුට්ටක් උඩට ගන්න. අන්න හරි. දැන් හරි නෑ මවුස් එක. හරිද? හරියට අහුනේ. දැන් හරි. ක්ලික් කරගන්න. දැන් කරවවා. හරිනේ? ආයි පාර ක්ලික් කර. හරි. දැන් රටවල් ටික නේ ඔව් තියෙන්නේ. දැන් රටවල් ටිකක් තියෙනවා. ඔන්න එහෙනම් මම උඩට යන්න තව හරි. දැන් හරි. දැන් ක්ලික් කර. හරි. ඩබල් ක්ලික් කර. හරි. දැන් අපි බලමු මොකක්ද රටේ. සිලෙක්ට් කරේ. මෙන්න මෙතන යා සිලෙක්ට් කරේ. ත්‍රිකෝණයක් පේන බර්මියුඩා. කොහෙද? මාලි කියලා තමයි තියෙන්නේ. අපිට මාලි තමයි ගන්න වෙන්නේ නේ. මේක තමයි ගන්න වෙන්නේ. ඕකේ. එහෙනම් අපි බලමු මොනවාද මාලි වල තියෙන ෆේමස්ම ෆුඩ් එක සහ අපි කොහොමද ඒක මෙහෙ ඉඳන් හදන්නේ කියලා අපි මේ රටේ විතර කැපිටල් එක තියෙනවා GDP එක ටිකක් තියෙනවා. ඕකේ. අපි නම් බලමු. ඉතින් අපි මේ සිලෙක්ට් කරපු රට තමයි මාලි. ඔයාලා දැක්කනේ. ඉතින් දැන් අපි මේ සර්ච් කරා මොනවාද මාලි වල තියෙන ෆේමස් මේ ඩිෂ් එක කියලා. අපිට ආවා අපි ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ ඇත්තටම. ඒක ප්‍රොනවුන්ස් නොකර ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඒක. හරිද? මෙන්න මේක තමයි අපි සිලෙක්ට් කරගත්තේ. අපි මේකට ඕනි බඩු ටික දැන් අපි කොහොමත් යන නිසා අපි මේ කොහොමත් දැන් ග්‍රොසරි shopping වලට යනවා. ඒක නිසා අපි මේකට ගෙදර ගොඩක් දේවල් තියෙනවා. චුටි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් විතරයි අඩු. අපි ඒ ටිකත් අරගෙනම එන්නම්. ඕකේ. එහෙනම් අපි රාට හම්බ වෙමු. පටන් කර එක ගන්න. फ्रेश वगैरह आएगा ඒක හොඳයි. මේක හටි බිම. වාතාවරණක. ඒක චුට්ටක් දෙමෙස්.
ඒකට නම් බයක් හිතුණා. චීකට කොවිඩ්ද දන්නේ අද නිකන් පර්ස් එකට තට්ටුවට සීන් යන්නේ තියෙන්නේ. මේවා තියෙනවනේ. 3.90 තියෙන. ගන්නවද? අපි පරාට ගත්තෙත් නෑ. අද නිකන් අද බලන්න මූණේ හැටි මේකත් එක්ක දෙන්නකොට කන්න නේද මෙච්චර මොකටද ගෙනියන්නේ? නැතින් අපි ආවා මේ අපේ කෑම එක දැන් හදන්න. අපි ඩිනර් එකට තමයි යන්න අර කියපු මොනවද මාලිවල තියෙන ෆේමස් ඩිෂ් එක හදන්න යන්නේ. ඉතින් ඔන්න අපි ගෙනාවා ඒකට ඕන කරන බඩු ටික. මම ඔයාලට මම පෙන්නන්නම් ඒක. මේක හදාගන්න උවමනා වෙනවා කැරට්, සිලරි, බෙල් පෙපර්, ටර්නිප්, ටොමැටෝ, අල සහ මොනවද කැබේජ්, ගෝවා. ඊට අමතරව ලුණු ඕනේ. මේක එයාලගේ රෙසිපි එකට අනුව නම් කොච්චි වගේ එකක් නිකන් වද කියන්නේ අපි කියන්නේ නයිමිරිස්. ඔව් ඒ වගේ එකක් තමයි එයාලා යූස් කරේ. අපි ඉතින් අවුමිරිස් යූස් කරනවා මේ වැඩේට. ඊට පස්සේ ඒ වගේම මේ කෑම එකට මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට පීනට් බටර් යූස් කරනවා. අපිට තව මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් අමතක වුණා. ඒක තමයි චිකන්. අපි චිකන් කියන්නේ මොනවාද? එයාලා එකට ඕනම මස් වර්ගයක් හරි මාළු වර්ගයක් හරි පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි චිකන් තමයි වැඩේට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ ටික මේ අලයි කැරටුයි ටර්නිප් ටිකයි ඒ ටික අපි බොයිල් මේ තම්බ ගන්න ඕනේ. අපි හිතුවා මේ චිකන් ටිකත් දාලම ඔක්කොම තම්බ ගන්න ඕනේ. මොකද අපිට චිකන් ස්ටොක් ඕන වෙනවා මේ වැඩේට. එයාලා මේක තම්බන්නේ අපි තම්බලා ගත්තා. මේක තම්බන්න නැහැ යාලා. යාලා ඉස්සෙල්ලම මේක ෆ්‍රයි කරලා ගන්නේ. අපි ෆ්‍රයිත් කරනවා. හැබැයි ඉස්සෙල්ලා අපි චුට්ටක් තම්බන්න ඕනි කියලා හිතුවා. මොකද මේ චිකන් මසාලානේ. ඒ නිසා අපි මේක තම්බලා ගන්නවා. හරි එහෙනම් අපි නම් මේ ටික තම්බලා ගමු. ඊළඟට අපි කරන්නේ චිකන් ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න එක. මේකට අපි ඔලිව් ඔයිල් තමා පාවිච්චි කරන්නේ. ඔලිව් ඔයිල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි එක චුට්ටක් රත් වෙනකන් ඉඳලා ලුණු ටික දාගන්න ඕනේ. ඊළඟට අපි බෙල් පෙපර් දාගන්නවා. අපි ඊළඟට එකතු කරගන්නේ සිලරි ටික. අපිට මේකෙදි මේ එළවලුම ඕනේ නැහැ. මොකද ලංකාවේ මම දන්නේ නැහැ සිලරි තියනවාද කියලා. ඒක නිසා ඔයාලට දැන් සමහර ඒවා තිබ්බා වම්බටු. ඒ වගේ ඔයාලට කැමති ඔයාලගේ ගෙදර තියෙන ඕන එළවලුවක් එකතු කරගෙන මේක හදාගන්න පුළුවන් අපේ විදියට. ඊළඟට අපි සුදු ලුණු ටිකයි සහ මිරිස් ටික මිරිස් හරි ඔයාලගේ ළඟ තියෙනවා නම් නයි මිරිස් මොනවා හරි ටිකක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම තක්කාලිත් මේකට මේ විදිහට එකතු කරගෙන ටිකක් කවලම් කරගන්න. අපි මේ ඊළඟට එකතු කරගන්න යන්නේ තක්කාලි පේස්ට් එක.
ඊළඟට ප්‍රධානම මුද්‍රව්‍ය විදියට තියෙන පීනට් බටර් වලින් හැඳි 4ක් වගේ තේ හැඳි 4ක් වගේ දාගන්න. ඊළඟට අපි චිකන් ස්ටොක් ටික මේකට එකතු කරගෙන ඒ ටික තැම්බෙන්න වහලා තියන්න ඕනේ. විනාඩි කිහිපයකට පස්සේ අපි චිකන් ටිකත් මේකටම මේ විදිහට එකතු කරගන්න ඕනේ. අපි දැන් අර තැම්බෙන්න තියපු එළවලු ටික අරගෙන සාමාන්‍ය කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට අපි කපාගත්තු කෝව ටික දාලා අපි අර තඹගත්තු එළවලු ටිකත් මේකට එකතු කරලා ටිකක් කවලම් කරලා තැම්බෙන්න චුට්ටක් වහලා තියන්න ඕනේ. දෙයක් කියන්න ඕනේ අපිට ටිකක් එළවලු ප්‍රමාණය වැඩි වුණා. අර මේ ටිකක් හොදි ගතිය ටිකක් අඩු වුණා. ඉතින් එහෙම කරගන්න එපා ඔයාලා. ටිකක් එළවලු ටිකක් මේ හොදි ගතිය වැඩි වෙන්න තියෙන විදියට ඔයාලා එක හදාගන්න. අපිට ටිකක් එළවලු වැඩි වෙලා තියෙන්නේ. ඊළඟට ගම්මිරිස් ලුණු ඔයාලගේ කැමති ප්‍රමාණයක් දාගෙන ඔයාලට ඒ සැරෙන්න ඕනි විදියට දාලා රස අනුව ඒ දේවල් එකතු කරගන්න. ඉතින් අපිට මේ ඩිෂ් එක කන්න කුස්කුස් හරි රයිස් එකන බත් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි හිතුවා අප්‍රිකානු කෑමක්නේ කුස්කුස් කියන්නේ. ඉතින් අපි හිතුවා කුස්කුස් මේකට අපි අද යොදාගන්නා කියලා. ඉතින් ඔයාලා කුස්කුස් හදන හැටි දන්නවනේ. මම චුට්ටක් ඒක ඔයාලට මේ විදියට පෙන්නන්නම්. මේකෙදිත් ඔයාලට කුස්කුස් එක ඔයාලා කැමති විදියට හදාගන්න පුළුවන්. ඔය කැරට් මොන හරි එළවලු අපි රයිස් හදන්නේ මේ ෆ්‍රයිඩ් රයිස් හදනවාගේ ඒ වගේ ඔයාලට කැමති විදියකට කැමති එළවලුවක් දාගෙන ලුණු එහෙම දාගෙන හදාගන්න පුළුවන් තමන් කැමති විදියට. ඊළඟට තියෙන අපි තඹගත්තු කුස්කුස් ටික අරගෙන ඒකට දාගන්න.
ඔන්න ඉතින් අපේ කෑම එක ටටටා ඔන්න අපේ ඩිෂ් එක හදලා ඉවරයි. දැන් රස බලනවායි. අපි එහෙනම් රස බලමු නේද? කොහොමද කියලා. මරු හදලා බලන්න අනිවාර්යයෙන්. අපි අලුත් මේ කියන්නේ ඔරිජිනල් රෙසිපි එක අපි බලන් හදපු එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. සරයි. මේ නම් වලද නෑ. මාෆින් මෆිද? මෆි කියන්නේ වෙන කොහෙද? දැන් ඩන්ඩින්ද? මතක කරලා. බලමුකෝ ඉස්සෙල්ලා මේ ග්‍රේවි එකනේ. ඔව් පොඩ්ඩක්. ඕකේ. අපි බලමු ඉස්සෙල්ලා ග්‍රේවි එක. ඕකේ. ඒක මරු. රසයිද? පීනට් බටර් දැම්ම කියලා පීනට් බටර් අහන්නේ. අහක් එන්නේ. අපිත් හිතුවේ පීනට් බටර් වාතයක් වෙයි කියලා. එහෙම මුකුත් වෙලා නැහැ. නියමෙටම තියෙන එක අර නිකන් අර ක්‍රීම් එකක් දාලා වගේ මෙහි හදන්නේ කට්ටිය ක්‍රීම් දාලා වගේ. මෙහි කෑම ගහන්නේ. හේවි ක්‍රීම් එක දාලා. ඒ වගේ. නියමෙටම දෙන්න. කුස්කුස් එක පොඩ්ඩක් බලන්න. කුස්කුස් එක අතරයිනේ. අපි ෆස්ට් ටයිම් තමයි කුස්කුස් එකක් මේ කන්නේ. කියන්න ඕනි මේක මේ අප්‍රිකානු කෑමක් කුස්කුස් කියන්නේ. එයාලා කිව්වා දැන් මේ අපි ඔය හදපු ඩිෂ් එකට කුස්කුස් හරි රයිස් හරි තමයි මැච් වෙන්නේ කියලා කන්න. ඉතින් අපි මේ කුස්කුස් ගෙනාව නිසා අපි කුස්කුස් හැදුවා. ඒකත් රසයි. ඒකත් නිකන් වුණත් කන්න පුළුවන්. මේ ඉතින් දෙකම ඔන්න මේ මාලිවල මාලි කියන්නේ අප්‍රිකානු රට. ඔන්න ඉතින් අපි අද චැලෙන්ජ් එක. ඔව් අපි පළවෙනි චැලෙන්ජ් එක සාර්ථකයි කියලා හිතනවා. කන්න පුළුවන්. කන්න පුළුවන්. ඔයාලත් හදලා කන්න එහෙනම් අපි ගිහින් ගෙන්නම් ආයෙ දවසක මේ වගේ චැලෙන්ජ් එකක් ඕනනම් කියන්න. අපි පුළුවන් චැලෙන්ජ් එකක් ඔයාලා බාර දුන්නොත් අපි කරන්න. අපි මේ වගේ තව දිගටම කරමු. ඔව් අපිට ඒක අපි දිගටම කරනවා කියලා හිතුවා. ඉතින් එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු. ඔයා පෙන්නේ. කවන්න.